Hello, welcome to my YouTube channel Life with Dr. K. ඉතින් අපේ යාපනයේ දවස් 3 ට්‍රිප් එකේ දෙවෙනි දවසේ අපි බලපු තැන් බලන්න මේ වීඩියෝ එක අවසානයේ තෙක් බලන්න. අපි උදෙන්ම ගියේ යාපනයේ නල්ලූර් කෝවිල බලන්න. මේක උදේ 7:00 නම් වන්දනාමාන කරන්න විවෘතයි. පිරිමි අය ඇතුළට යනවා නම් උඩුකය ෂර්ට් එක ගලවලා ඕන ඇතුළට යන්න. ඔයාලට ඇතුළට ගිහිල්ලා පූජා වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඇතුළේදී ඡායාරූප ගැනීම තහනම්. ඔයාලට පිටත ඉඳන් ඇවිදලා ඡායාරූප අරගෙන වන්දනාමාන කරගන්න පුළුවන්. අපි ඊළඟට ගියේ මන්ත්‍රී මනායි යාපනයේ පැරණි ගොඩනැගිල්ල බලන්න. ඒ යන අතරතුර මෙන්න මේ රන් ආලේපිත ප්‍රතිමාවක් දැක ගන්න පුළුවන්. මේ යාපනයේ රජකඩ සංගිනි රජුගේ ප්‍රතිමාවක් බව සැලකෙනවා. මන්ත්‍රී මනායි මේ යාපනයේ තියෙන ඉපරිණිම ගොඩනැගිලි වලින් එකක්. මේ යාපනයේ රජකඩ සංගිනි රජුගේ අමාත්‍යවරයෙකුගේ නිවස බව සැලකෙනවා. මෙහි දැන් නම් නටබුන් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි උදේට කාලා පොඩි විවේකයක් අරගෙන ඊළඟට ගියේ නිරාවරේ ළිඳ බලන්න. ගොඩක් අය එක දාන්නේ යාපනයේ තියෙන වතුර නොපෙනෙන ළිඳ විදියට. මේ ළිඳේ වතුර අවුරුද්ද පුරාවට කොච්චර නියගයක් ආවත් හිඳෙන්නේ නැතුව තිබීම වෙහි විශේෂත්වයක්. ඊට පස්සේ අපි ගියේ ලංකාවේ උතුරු කෙරවල බලන්න. මෙන්න මේ සක්කොටේ කේප් කියන තැන තමයි ලංකාවේ උතුරු කෙරවල පිහිටලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ ජාතීන් අතර එකමුතුකමේ වැදගත්කම කියාපාමේ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය තියෙන පූරුවක් මෙතන තියෙනවා. සක්කොටී කේප් නම් කිලෝමීටර් 4ක් විතර එහාන් තමයි පොයින්ට් පෙට්‍රෝ පිහිටලා තියෙන්නේ. ඉතින් එතන ලංකාවේ උතුරු කෙරවල සංකේතවත් කරමින් පෝස්ට් බොක්ස් එකක් තියෙනවා. ඒ වගේම එතන චුට්ටක් එහාන් පොයින්ට් පෙට්‍රෝ ලයිට් හවුස් එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. මේක ඇතුළට නම් යන්න දෙන්නේ ළඟට ගිහිල්ලා ඔයාලට ෆොටෝස් එහෙම ගන්න පුළුවන්. ඊට පස්සේ ගොඩක් දවල් නිසා අපි දවල්ට කන්න ගියා. යාපනයේ පාර දෙපස මෙන්න මේ වගේ රතුපස ආශ්‍රිත සාරවත් වගාබිම් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගියේ දඹගොළ පටුන විහාරය බලන්න. ඈත අතීතයේ වරායක් ලෙස සැලකුණු මෙම ස්ථානයේ දැන් තියෙන දඹගොළ පටුන විහාරය. සංඝමිත්තා තෙරණින් වහන්සේ ලංකාවට ගොඩ බැහැපු තැන තමයි මේ දඹගොළ පටුන විහාරය පිහිටලා තියෙන්නේ. මුහුද අයිනේ පිහිටලා තියෙන මේ ලස්සන පන්සලේ සංඝමිත්තා තෙරණින් වහන්සේ මෙරටට ගොඩ බැසපු මේ පුරාණ කතා මාලාව අනුරුවක් ලෙසත් ඔයාලට දක ගන්න පුළුවන්. දඹකොළ පටුන බීච් එකේ පොඩි වෙලාවක් ඉඳලා අපි ඊළඟට ගියේ කීරිමලේ නගුලේශ්වරම් කෝවිල බලන්න. මේ හැම කෝවිලකම ඇතුළට යනකොට පිරිමි අය උඩකය ඇඳුම ඉවත් කළ යුතුයි. ඒ වගේම ඇතුළත ෆොටෝස් ගන්න තහනම්.
ඊට පස්සේ සන්සෙට් එකට අපි ගියේ කීරිමලේ පොකුණ බලන්න. මේ පොකුණ ආශ්‍රිත ජනප්‍රවාද ගොඩක් තියෙනවා. මෙතන රුපියල් 50ක ටිකට් එකක් අරගෙන ඔයාලට නාන්න පුළුවන්. පිරිමි අය සඳහා එක ස්ථානයකුත් කාන්තාවන් සඳහා තවත් ස්ථානයකුත් තියෙනවා. මෙහි තිබෙන විශේෂත්වය තමයි මුහුද ආසන්නයේ පිහිටලා තිබුණත් මේ පොකුණ මිරිදිය පොකුණක් ලෙස සැලකෙනවා. ඒ වගේම තමයි මෙම ස්ථානයෙන් ස්නානය කරාම ලෙඩ රෝග සුව වෙනවා කියලා විශ්වාසයක් Hindu ජනතාව අතර තියෙනවා. හවස් වරුවක ආවොත් ඔයාලට ලස්සනම ලස්සන සන්සෙට් එකකුත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි රැයට කන්න ගියේ මලායන් කැෆේ එකට. මේකේ කෑම හරිම රසයි. වෙජිටේරියන් දෙමළ කෑම වලට රසට මේකෙන් කන්න පුළුවන්. ඉතින් අපේ දෙවෙනි දවස ගත වුණේ මෙහෙමයි. තුන්වෙනි දවසේ වීඩියෝ එක අපි ඊළඟට අරන් එන්න. එතකන් අපේ channel එක subscribe කරලා තියාගන්න.